ඒක ඇත්තට දවසක් කියනවාද අපිට පිටරට ජනතාවට මේ වෙලාවේ අදට කියන්න පුළුවන්. දැන් අපි මේ වාස්තු ප්‍රහාරය පිළිබඳ සත්‍ය පිළිදරව් කර ගැනීම තමයි අපිට තියෙන එකම මේ අවශ්‍යතාවය. මොකද මේ ප්‍රහාරය මේ මුස්ලිම් තරුණයෝ 7 දෙනෙක්ට පමණක් සංවිධානය කරන්න පුළුවන් මට්ටමක ප්‍රහාරයක් නෙවෙයි. ඒක ඊට වඩා ලොකු සහයෝගයක් තියෙන්න ඕනේ, ඊට වඩා බලගත්තු හස්තයක් ඒක පිටිපස්සේ තියෙන්න ඕනේ. ඒ මොකද එහෙම නැතුව ඒ වගේ ලොකුවට කරන්න බෑ. ඒ කියන්නේ මේ තරුණ කොල්ලෝ 7 දෙනෙක් එකතු වෙලා මෙහෙම බෝම්බ ගහන්න එක වෙලාවෙම දැන් 7ක ඒවා පුපුරවන්න අරෝමව කරන්න ප්‍රශ්නාර්ථ ඉදිරිපත් වෙලා තියෙනවා. සමහර තැන්වල කියවෙනවා මේ බෝම්බ මේ බැඳගෙන ගියාය දන්නේ නැහැ කියලා කවුද ඒවා පිපිරෙව්වේ කියලා. එයාලා සොයන් පිපිරීමක් කරගන්නවට වඩා පිට කවුරු හරි රිමෝට් එකකින් පිපිරෙව්වද කියන ප්‍රශ්නයක් ගැනත් අහන්න ලැබෙනවා. ඉතින් එහෙමනම් ඒවා හරියට විග්‍රහ කරන්න එපා. කවුද ඒක පිටිපස්සේ ඉන්නේ කියලා. ඒක පිටිපස්සේ ඉන්න කට්ටිය හොයාගන්න එක තමයි අපේ ඕනෑකම. මොකද අපේ මිනිස්සු 277 දෙනෙක් මේ නැති වුණා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ ලේ මේ පල්ලිවල හැමතැනම විසි වෙලා ගියා. ඉතින් මේ අපේ මේ රට නිදහස ලැබිලා උතුරේ ප්‍රශ්නය ඉවර වෙලා ඒ විදියට ඉවර වෙලා මේ ඇතිවෙච්ච තත්ත්වය තුළ මේ සිදුවෙච්ච දේ ඉතාමත්ම අදාහ ගන්න බැරි තරම් විශාල අපරාධයක්. ඒ නිසා ඒක පිටිපස්සේ හිටියේ කවුද කියන එක හොයා ගැනීම අපි ඔක්කොංගෙම වගකීමක්. ඒ නිසා මේ හැමදෙනාම ඉල්ලන්නේ ඒක තමයි. ඒක අපි බලාපොරොත්තු වෙනවා රජය දැන් අලුතෙන්පත් වෙච්ච රජය ඒවා ගැන පොරොන්දු අපිට දුන්නා. ජනාධිපතිතුමා ඊටාම සංවේදීව කටයුතු කරනවා කියලා පේනවා. ඉතින් අපි තුමාගෙන් ඉල්ලන්නේ ඒ කරගෙන යන වැඩපිළිවෙල ඔය එක එක්කෙනා රංගපාන නාටක ඒවා ගැන බය වෙන්නේ නැතුව ඔය සමහර මාධ්‍ය ආයතන මේ ඔය ඒගොල්ලන්ගේ අර පරණ වාර්තා අරගෙන තර්ක කරනවා මේක මේ විදේශීය රටකින් මේකට අහවල් අය සම්බන්ධයි කියලා නිගමන දීලා ඉවරයි. දැන් මොනවටද ඕවා අවුස්සන්නේ අරවම කියලා ඒව වහලා තියන්න හදනවා. ඒ වහලා තියන්න හදන්නේ අනිත් අයව ආරක්ෂා කරන්න. ඒකට සම්බන්ධ වෙච්ච නියම කට්ටිය ආරක්ෂා කරන්න තමයි ඒ හංගන්න යන්නේ. ඒ නිසා අපිට ඒවා පිළිගන්න බෑ. අපිට ඕනේ මේක ඇත්තටම කවුද මේක මෙහෙව්වේ? කවුද මේගොල්ලන්ට අවි ආයුධ මේ උපුරන ද්‍රව්‍ය දුන්නේ? මේගොල්ලන්ට පුහුණුව දුන්නේ කවුද? මේ ඔක්කොම බලන්න ඕනේ. මොකද මේකේ ඉතිහාසයේ යම්කිසි අතීතයක් තියෙනවා මේ ප්‍රශ්නයට. විශේෂයෙන්ම හමුදා බුද්ධිංශ සහ මේ කණ්ඩායම අතර තිබිච්ච සම්බන්ධතාවය. ඒක පැහැදිලි. මොකක්ද මේ සම්බන්ධතාවය? කවුද මේ සම්බන්ධතාවය මෙහෙව්වේ? කවුද ඒකට අනුකූලතාවය දැක්ුවේ කියන මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර නැතුව අපිට මේක වහලා දාන්න බෑ.